අපි අද කතා කරන්නේ 2019 ඔලිම්පික් පේපර් එකේ MCQ ප්‍රශ්න. හරිද? අපි ඉතින් පළවෙනි MCQ එක ගැන කතා කරගෙන යන කීමේට අපි දැන් ඉතින් දේවල් කතා කරගෙන අපි ඉස්සරහට යමු. හරි. දැන් පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා. ඊටාම කිටි ප්‍රශ්නයක් වගේ පේන්නේ. හැබැයි ජීව විද්‍යාව පිළිබඳ කිසිම අවබෝධයක් නැති කෙනෙක්ට මේ ප්‍රශ්නේවත් කරගන්න බෑ. හරිද? ඉතින් පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා අක්මාව යන. අක්මාව යන පළවෙනි උත්තරය සෛලයකි, දෙක පටකයකි, තුන ඉන්ද්‍රියකි, හතර පද්ධතියකි. හරිද? මේ දීලා තියෙන්නේ ජීවයේ සංවිධාන මට්ටම. පළවෙනිම සෛලුලාද මට්ටම තමයි සෛලය. හරිද? ඊළඟට තමයි පටක. කියන සෛල කිහිපයක් පටකයක්. ඊට පස්සේ පටක කිහිපයක් එකතු වෙලා තමයි ඉන්ද්‍රියක් හැදෙන්නේ. ඊට පස්සේ ඉන්ද්‍රියන් කිහිපයක් එකතු වෙලා හදනවා පද්ධතියක්. ඉතින් අපේ ශරීරයේ ප්‍රධාන පද්ධති කිහිපයක් තියෙනවා. සාමාන්‍ය පෙළ විෂය නිර්දේශ වෙලා තියෙන පළවෙනි එක ගත්තොනේ ආහාර ජීර්ණ පද්ධතිය, ශ්වසන පද්ධතිය වගේ පද්ධති, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ස්නායු පද්ධතිය වගේ පද්ධති කිහිපයක් නිර්දේශ වෙලා තියෙනවා. ඉතින් මේ අක්මාව කියන්නේ මොකක්ද? අක්මාව කියන්නේ පද්ධතියක් වෙන්න බෑ. මොකද අපි අක්මාව ගැන කතා කරන්නේ ආහාර ජීර්ණ පද්ධතිය ඇතුලේ. ඉතින් අක්මාව කියන්නේ පද්ධතියක් වෙන්න බෑ. හැබැයි ඊට කලින් එක. ඒ කියන්නේ ඉන්ද්‍රියක්. ඒ කියන්නේ ඉන්ද්‍රිය කිහිපයක් එකතු වෙලා තමයි දැන්. ආහාර ජීර්ණ පද්ධතිය ඉන්ද්‍රියන් ගත්තම අපිට ගන්න පුළුවන් පිත්තාශය, අක්මාව, ආමාශය, අන්න සෝතේ වගේ ඉන්ද්‍රියන් කිහිපයක් එකතු වෙලා තමයි මේ ආහාර ජීර්ණ පද්ධතිය හැදෙන්නේ. ඉතින් අපිට ගන්න පුළුවන් පළවෙනි එකට උත්තරේ අංක 3. හරි. ඊළඟට අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට. ජෛවීය තිරකරණය වැදගත් වන්නේ පහත කුමන චක්‍රය තුලිතව පැවතීම සඳහා. හරි. දැන් අපි ජෛවීය චක්‍රීකරණය තිරකරණය වැදගත් වන්නේ මොකේද කියලා තමයි අහන්නේ. හරිද? දැන් අපිට නයිට්‍රජන් තමයි අපි අහලා දෙන තිර කරනවා කියලා. නයිට්‍රජන් තිර කරන්න විශේෂයෙන් බැක්ටීරියා ජාතිය මේවා තියෙනවා. නයිට්‍රජන් තිර කරන්න රයිසෝබියම් වගේ බැක්ටීරියා අපි අහලා තියෙනවා නයිට්‍රජන් තිර කරන බැක්ටීරියා කියලා. ඉතින් මේකට උත්තරය වෙන්නේ අංක 2 නයිට්‍රජන් චක්‍රය තුලිතව පවත්වා ගැනීම තමයි මේ තිරකරණ උදව් වෙන්නේ. හරි. අපි ඊළඟට යමු තුන්වෙනි ප්‍රශ්නේ. මෙතනින් අහලා තියෙන්නේ දෛශිකයක් වනෝයේ පහත සඳහන් කුමන රාශිය වේ. හරි. අපි දන්නම දෛශිකයක් තමයි විස්ථාපනය. ඒ කියන්නේ විස්ථාපනයට යම් විශාලත්වයක් වගේම දිශාවකුත් තියෙනවා. ඉතින් අපිට අවිවාදිතව ඒක ගන්න පුළුවන්. අනිත් ඒවා ගැන හොයන්නත් ඕනේ නැහැ. ඉතින් විස්ථාපනය පළවෙනි උත්තරේ භෞතික විද්‍යාවේදී හමු වෙන වචනයක් ඔය දෛශික අදිශ කියන කතාව. ඉතින් අපිට පළවෙනි උත්තරේ ගන්න පුළුවන් උත්තරේ විදිහට. පළවෙනි උත්තරය තමයි විස්ථාපනය. ඊළඟට වැඩිම පරමාණු සංඛ්‍යාවකින් සමන්විත වන්නේ පහත කුමන අණුවද? වැඩිම පරමාණු සංඛ්‍යාව. වැඩිම පරමාණු සංඛ්‍යාවකින් මේ හතරවෙනි ප්‍රශ්නේ තමයි අපි යන්නේ. දැන් පරමාණු ගණන කීයද කියලා අහන්නේ. හරිද? දැන් මෙතන නිකන් ඕගොල්ලන්ට රසායන විද්‍යාව සම්බන්ධයෙන් ලොකු දැනුමක් ඕනේ නැහැ. මෙතන තියෙන පරමාණු ගණන් කරගන්න පුළුවන්. ගණන් සම්බන්ධයෙන් දැනුමක් තිබ්බනම් එච්චරයි. හරිද? මෙතන අපිට ගන්න වෙන්නේ හතරවෙනි උත්තරේ. මොකද බලන්න මෙතන කාබන් අණුවයි ඔක්සිජන් අණුවයි NH අණු දෙකකුයි ආයේ ඒ දෙකම දෙකෙන් වැඩි වෙනවා. ඒ කියන්නේ N අණු 2යි H අණු 4යි. එතකොට ඔක්කොම අණු 2 4යි 2යි 6යි 8 අණු 8ක් තියෙනවා. ඉතින් අපිට ගන්න වෙන්නේ හතරවෙනි උත්තරේ. හරිද? ඊළඟට අපි යමු පස්වෙනි ප්‍රශ්නෙට. ශිෂ්‍යයෙක් විසින් ශ්‍රේෂ්ඨ අධ්‍යයනයකදී භූගත කඳන් නිරීක්ෂණය කර අඳින දල රූප සටහනක් පහත දැක්වේ. මෙය කුමන වර්ගයක භූගත කඳක් වේද? හරිද? දැන් අපි භූගත කඳන් ගැන කතා කරනකොට මේ වර්ග කිහිපය ගැනම කතා කරනවා. රයිසෝමය, කෝමය, බල්බස්, කන්දා කන්දේ ගැන මේ ටික ගැනම අපිට කතා කරන්න තියෙනවා. ඉතින් මෙතන දීලා තියෙන විදිහෙන් නම් අපිට පේන්නේ මේක තියෙන්නේ කහ අලයක් හරි ඉඟුරුවරයක් හරි තමයි මේ තියෙන්නේ. ඉතින් අපිට ගන්න වෙන්නේ උත්තරයට ගන්න වෙන්නේ එක. මේක තමයි රයිසෝමය. හරිද? හරි. අපි ඊළඟට යන් මේවට ගණිතය දැනුමක් කිසිම දෙයක් ඕනේ නැහැ. පොත කියවලා පාඩම් කරලා තියෙනවා නම් එච්චරයි. ඉතින් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නේ තමයි 6 වෙනි ප්‍රශ්නේ. පහද සඳහන් ව්‍යුහය හා කෘත්‍ය යුගල අතුරින් නිවැරදි සම්බන්ධය ප්‍රකාශිත යුගලය කුමක්ද? හරි. පළවෙනි යුගලය දීලා තියෙනවා අපිට රුධිර පට්ටිකා ප්‍රතිදේහ. රුධිර පට්ටිකා ප්‍රතිදේහ හදන්නේ නැහැ. රුධිර පට්ටිකා නේ ප්‍රතිදේහ හදන්නේ සුදු රුධිරාණු. ඉතින් ඒකත් අපිට බැහැර කරන්න පුළුවන් උත්තරේ. ඊට පස්සේ දෙවෙනි උත්තරේට සුදු රුධිරාණු ඔක්සිජන් පරිවහනය. ඔක්සිජන් පරිවහනයට දායක වෙන්නේ හිමොග්ලොබින් කියන වර්ණකය. හරිද? ඔක්සිජන් පරිවහනයට දායක වෙන්නේ හිමොග්ලොබින් කියන වර්ණකය. ඒ වගේම සුදු රුධිරාණු තමයි ප්‍රතිදේහ නිපදවන්නේ. ඒ හින්දා මේ උත්තරෙත් අපිට බැහැර කරන්න වෙනවා. ඊළඟට හතරවෙනි උත්තරේ රතු රුධිරාණු විස බීජ භක්ෂණය. විස බීජ භක්ෂණය කරන්නේ
සුදු රුධිරාණු. ඉතින් අපිට ඒ උත්තරය ගන්නත් බෑ. දැන් අපිට මෙහෙම ගන්න පුළුවන් හැබැයි. මෙහෙම තිබ්බනම් යම් හැකි රතු රුධිරාණු ඔක්සිජන් පරිවහනය කියලා අපිට ගන්න පුළුවන්. මොකද රතු රුධිරාණු වල තමයි මේ හිමෝග්ලොබින් කියන වර්ණකය තියෙන්නේ. හරිද? අපිට එහෙම තිබ්බනම් අපිට ඒක ගන්න පුළුවන්. මෙතන නැති නිසා අපිට ඒක ගන්නත් බෑ. ඊළඟට තියෙනවා රුධිර ප්ලාස්මය. රුධිර ප්ලාස්මය තමයි ප්ලාස්මයේ වැඩි හරියක් තියෙන ජලය. ඊට පස්සේ ප්ලාස්ම ප්‍රෝටීන වගේ දේවල් දිය වෙලා තියෙනවා. ඉතින් මේ හෝමෝන ආදී දේවල් පරිවහනය කරන්නේ මේකේ. මොකද මේ ජලය වැඩිපුර තියෙන මේ රුධිර ප්ලාස්මයේ ගොඩක් දේවල් දිය වෙනවා. දිය වෙලා රුධිර ප්ලාස්මය තමයි ඒවා ගෙනියන්නේ එක එක තැන් වලට. ඉතින් රුධිර ප්ලාස්මය මගින් තමයි ඒවා දේහය පුරා පරිවහනය කරන්නේ. ඉතින් අපිට ගන්න පුළුවන් උත්තරේ හතර විදිහට. ඊළඟට අපි යනවා 7 වෙනි ප්‍රශ්නේ. යකඩවල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 56ක් වේ. හරිද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 56යි. ඊළඟට අපි ගන්න ඊට පස්සේ තියෙනවා මේ අණු පහත දැක්වෙන ප්‍රකාශ අතුරින් නිවැරදි ප්‍රකාශය කුමක්ද? හරිද? මෙහෙමයි. පළවෙනි උත්තරය දීලා තියෙනවා යකඩ පරමාණුක ස්කන්ධය ග්‍රෑම් 56ක් වේ. ඒක නම් බැලුව බැලමට බොරුවක් කියලා වෙන. මොකද යකඩ පරමාණුවක් ග්‍රෑම් 56ක් බර වෙන්න විදියක් නැහැ. සාමාන්‍ය දිනේමින් හිතුවත් කෙනෙක්ට තේරෙන එක වැරදි. හරිද? ඊළඟට අපි දෙවෙනි ප්‍රශ්නයට. යකඩ මවුලයක යකඩ පරමාණු 56ක් අඩංගුයි. ඒකට අපි දන්නා කොහොමද වැරදි කියලා. මොකද යකඩ පරමාණුක තියෙනවා යකඩ මවුලයක තියෙනවා යකඩ පරමාණු මවුලයක්. මවුලය කියන සංකල්පය ඕගොල්ලෝ මේට කලින් උගන්වලා තියෙනවා වෙනවා පාඩමකුත් තියෙනවා ඒකට. ඉතින් මවුලයක තියෙනවා 6.02 වැඩි කිරීම 1023ක්. ඒ කියන්නේ මේක ගොඩක් ලොකු සංඛ්‍යාවක්. මේකට පිටිපස්සට මේ දශම දිග 23 වතාවක් බිංදු වලින් ඒ කියන්නේ 10ව 23කින් වැඩි වෙන්න ඕනේ. එතකොට තමයි හරිම ගාණ එන්නේ. ඉතින් ලොකු ගාණ ඒ වගේ පරමාණු ගාණක් තමයි මවුලයක තියෙන්නේ. ඉතින් 56ක් කියන එක වැරදි එතකොට. හරිද? ඊට පස්සේ තුන්වෙනි උත්තරේ දෙනවා යකඩ පරමාණු අවගාඩ්‍රෝ සංඛ්‍යාවක ඔය තියෙන 6.02 වැඩි කිරීම 1023 කියලා තියෙන අවගාඩ්‍රෝ සංඛ්‍යාවක්. ඉතින් අපි ඒක අවගාඩ්‍රෝ සංඛ්‍යාව කියලා කියමු. අවගාඩ්‍රෝ සංඛ්‍යාවක ස්කන්ධය ග්‍රෑම් 56යි. අන්න ඒක තමයි හරිම උත්තරේ. නෑ ඒකත් නෙමෙයි වගේ හරිම උත්තරේ. පොඩ්ඩක් ඉන්න බලන්න. යකඩ පරමාණු මවුලයක ස්කන්ධය ග්‍රෑම් 56ක් වේ. නෑ ඒක තමයි හරිම උත්තරේ. හරිද? මොකද අවගාඩ්‍රෝ සංඛ්‍යාවක් මවුල ගත්තම ඒ මවුලවල ඒ සම්පූර්ණ මවුලයේම ස්කන්ධය ඒ මූලද්‍රව්‍යයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමානයි. ඒක ඕගොල්ලන්ට විද්‍යා විෂයදී උගන්වනවා. ඒක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමානයි. ඒ කියන්නේ යකඩ පරමාණු මේ වගේ සංඛ්‍යාවක් ගත්තම ඒක ස්කන්ධය කියද ග්‍රෑම් 56යි. අන්න එහෙම දෙයක් තමයි අපිට එතන හිතන්න තියෙන්නේ. මවුලය ගැන පොඩි අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් ඒ උත්තරේ ගන්න. හරි. එහෙනම් නිවැරදි පිළිතුර අපිට ගන්න පුළුවන් 7 වෙනි එකට 3 කියලා. ඊළඟට තියෙන 8 වෙනි ප්‍රශ්නේ. පහත අණු අතුරින් සහසංයුධ බන්ධන දෙකකින් සැදුම්ලත් අණුව කුමක්ද? හරිද? පහත අණු අතරින් සහසංයුධ බන්ධන දෙකකින් බැඳී ඇති අණු. හරිද? සහසංයුධ බන්ධන දෙකකින්. හරිද? මේකට අපි පොඩ්ඩක් ලුයිස් සිව්ව ටික පොඩ්ඩක් ඇඳලා බලමු. හරිද? ලුයිස් සිව්ව ටික පොඩ්ඩක් ඇඳලා බලමු. පළවෙනි එක තියෙනවා Cl2. පස්සේ මෙහෙම Cl පරමාණු Cl එකක් එකතු වෙලා මෙහෙම එකසාර ඉලෙක්ට්‍රෝන ටික තියෙනවා. මෙතන සහසංයුධ බන්ධන කීයද? 1යි. හරිද? අපෙන් අහලා තියෙන්නේ දෙකකින් සැදුම්ලත්. ඊළඟට තියෙනවා CH4. CH4. හරිද? මේක දෙවෙනි උත්තරේ විදිහට දෙන්න අපි මේකේ ලුයිස් සිව්ව ඇඳලා බලමු. C පරමාණුව තමයි මධ්‍ය පරමාණු කියන්නේ මැද තියෙන පරමාණුව. ඊට පස්සේ H පරමාණු මෙහෙම 4ක් වටේට එකතු වෙනවා. හරිද? ඔහොම තමයි තියෙන්නේ. මෙතන සහසංයුධ බන්ධන එකක් නෙවෙයි. මෙතන සහසංයුධ බන්ධන 1යි 2යි 3යි 4ක් තියෙනවා. ඒ හින්දා මේකත් වැරදි. මේකත් කොහොමද වැරදි? මේකත් වැරදි. ඊළඟට අපි ඊළඟට යන් HCl. HCl කියන්නේ ආම්ලයක්, හයිඩ්‍රොක්ලෝරික් ආම්ලයක්. අම්ල භස්ම කියලා වෙනම පාඩමකුත් තියෙනවා. HCl. Cl ගත්තොත් H පරමාණුවයි Cl පරමාණුවයි තනි බන්ධනයකින් තමයි බැඳෙන්නේ. මෙහෙම සරහයි. ඉතින් මෙතනක් තියෙන්නේ 1යි. ඉතින් මේකත් අපිට වැරදි කියලා තමයි ගන්න. ඊළඟට තියෙනවා H2O. H2O. හතරවෙනි උත්තරේ අපි බලමු මේකත් ඇඳලා මේක තියෙන්නේ O පරමාණුව තමයි මෙහෙම තියෙන්නේ මැද්දේ. ඊපස්සේ H පරමාණු දෙකක් තියෙනවා.
පරමාණු දෙකක් තියෙනවා. හරිද? ඔන්න ඔහොම. මෙතන එක සැර තියෙනවා 1 2 1 2 4 5 6. ඔන්න ඔහොම. හරිද? මේක විභාගෙදී ඔයා මෙහෙම රේඛීය වෙන්නොත් ඒ කියන්නේ කෙලින් යන්නොත් ලකුණු දෙනවා. හැබැයි ඕගොල්ලන්ට ඇත්තටම උගන්වනවා ජල අණුවේ තියෙන මෙහෙම හැඩයක් නෙමෙයි මෙන්න මේ වගේ හැඩයක් කියලා. ඒකට අපි කියනවා කෝණික හැඩයක් කියලා. ඇත්තටම කියනවා නම් ජල අණුවේ තියෙන මෙන්න මේ වගේ හැඩයක්. හරිද? ඔන්න ඔයගේ හැඩයක් තමයි ජල අණුවේ තියෙන්නේ. ඉතින් මේකේ අපි ගණන් කරොත් බන්ධන 1 2. ඉතින් හරියට බන්ධන දෙකකින් සදුමුලත් අණුව තමයි ජල අණුව H2O. ඒ කියන්නේ නිවැරදි පිළිතුර තමයි अंक 4. ඊළඟ ප්‍රශ්නය කියන්නේ 9 වෙනි ප්‍රශ්නය මානව දේහයේ චලන සමායෝජනය හා සමතුලිතතාවය පවත්වා ගැනීමට ඉවහල් වන්නේ. හොඳ ප්‍රශ්නයක් අහලා තියෙන ටිකක් අමාරුයි වගේ පේනවා. මානව දේහයේ චලන සමායෝජනය හා සමතුලිතතාවය පවත්වා ගැනීමට ඉවහල් වන්නේ මොකක්ද කියලා අහලා තියෙනවා. පළවෙනි උත්තරේ අනුමස්තිෂ්කය, ඊළඟට මස්තිෂ්කය, සුසුම්නා ශීර්ෂකය, සුසුම්නා. ඊළඟට අපි මේක ඔයගලන්ට ඉන්නේ අපි ස්නායු පද්ධතිය ගැන උගන්වනකොට 11 ශ්‍රේණියේ පාඩමක තියෙන්නේ මානව දේහයේ විවිධ පද්ධති ගැන ඉගෙන ගන්නකොට අපි පැහැදිලිවම ඉගෙන ගන්නවා මෙතන විවිධ සමායෝජනය හා සමතුලිතතාවය පාලනය කරන්න අනුමස්තිෂ්කයෙන් කියලා. ඉතින් ඒක අපිට පැහැදිලිවම ආයේ කතා දෙකක් නැහැ. ඒකෙන්මයි වෙන්නේ අනුමස්තිෂ්කයෙන් පමණයි. මොකද අනුමස්තිෂ්කයෙන් තමයි මේ සියලුම ක්‍රියා එකට එක සමායෝජනය කරන්නේ. හරි. ඊළඟට අපි යන අන්තිම ප්‍රශ්නෙට. අන්තිම ප්‍රශ්නය ශාකයක සිදුවන විවිධ ක්‍රියාවලි සම්බන්ධ පහත ප්‍රකාශ සලකන්න. හරිද? ඔන්න අපිට ප්‍රකාශ කීපයක් දීලා තියෙනවා. අපි බලමු මොනවද කියලා කියමු. ශාක රාත්‍රී කාලයේදී පමණක් කාබන් ඩයොක්සයිඩ් පිට කරයි. ඊළඟට අපි ඊළඟ බලමු. B. ශාක දිවා කාලයේදී ඔක්සිජන් පමණක් පිට කරයි. ඊළඟට C දීලා තියෙනවා ශාක පත්‍රවල වායු හෝමාරුව ප්‍රධාන වශයෙන් සිදුවන්නේ පූටිකා හරහායි. හරි. ඊළඟට අපි බලමු ශාක පත්‍ර තුලට ඇතුල් වන වායු අන්තර්ශෛලීය අවකාශ හරහා පත්‍රවලට විසරණය වේ. ඔන්න ඔහොම ටිකක් තියෙනවා. අපි බලමු මොකක්ද කියලා හරිම උත්තරේ. අපි බලමු මේක අහලා තියෙන අපිට සලකන්න සත්‍ය වන්නේ. ඉතින් අපි ඔන්න සත්‍ය වනේම විතරයි අපිට අහන්න පුළුවන්. ඉතින් මේකෙන් පළවෙනි ප්‍රකාශය අපි ගමු. මේකේ තියෙන පළවෙනි ප්‍රකාශය ශාක රාත්‍රී කාලයේදී පමණක් කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. ඒක වැරදි. අපි ගොඩක් අය හිතන් ඉන්නවා ශාක කාබන් ඩයොක්සයිඩ් අරගෙන ඔක්සිජන් පිට කරනවා කියලා. වැරදි. ශාක කියන්නේ සාමාන්‍ය ජීවියෙක්මයි. එතකොට ශාකත් ඔක්සිජන් අරගෙන කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. හැබැයි ශාකයක වෙන විශේෂ ක්‍රියාවලියක් තියෙනවා ප්‍රභා සංශ්ලේෂණය කියලා. ඒකෙදි කාබන් ඩයොක්සයිඩ් උරාගෙන ඔක්සිජන් පිට කරනවා. හැබැයි ශාකයක් ශ්වසනය කරනවා දිවාරය දෙකේම ශාකයක් ශ්වසනය කරනවා. ඒ හින්දා අපිට කියන්න බෑ කාබන් ඩයොක්සයිඩ් රාත්‍රී කාලයේදී පමණක් කාබන් ඩයොක්සයිඩ් පිට කරයි කියලා. දවල් කාලයේ කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. ඒ හින්දා මේ ප්‍රකාශය වැරදි. ඊළඟට D තියෙන්නේ ශාකයේ දිවා කාලයේදී ඔක්සිජන් පමණක් පිට කරනවා. ඒත් වැරදි. මොකද ප්‍රභා සංශ්ලේෂණයේදී ඔක්සිජන් පිට වුණාට ශාකවල ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් දවල් කාලයේ පිට වෙනවා. හරිද? ඒ හින්දා අපිට A ගන්න වෙන්නේ නැහැ. ඒ හින්දා A B කියන දෙකම වැරදි. C හා D පමණක් තමයි නිවැරදි වෙන්නේ. ඒ හින්දා අපිට නිවැරදි පිළිතුර 4 විදිහට තමයි ගන්න වෙන්නේ. එහෙනම් අදට අපේ වැඩ ටික ඉවරයි. අපි එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. කට්ටිය සෙට් වෙලා ගේමක් ගහමු. අනිවාර්යෙන් හැමෝම ගොඩ යන්න ඕනේ. එහෙනම් අපි දවස් අතින් හම්බෙමු.